ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ මිලියනපතියෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. මිලියනපතියෙකු වීමට සාමාන්‍යයෙන් මූල්‍ය විනය උපාය මාර්ගික සැලසුම් සහ බොහෝ විට අවදානම් දැරීමේ හැකියාව ආදී බොහෝ දේ උපයෝගී වෙනවා. ධනය රැස් කිරීම සඳහා මිනිසුන් බොහෝ විට ගන්නා පොදු පියවර කීපයක් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. පළමුව පැහැදිලි මූල්‍ය ඉලක්ක සැකසිය යුතු වෙනවා. ඔබේ කෙටි කාලීන සහ දිගු කාලීන මූල්‍ය ඉලක්ක නිර්වචනය කිරීමද ඉතා වැදගත් වෙනවා. ඔබට සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දේ පිළිබඳ පැහැදිලි දැක්මක් තිබීම ඔබේ ක්‍රියාවන් සහ තීරණ පිළිබඳ මඟ පෙන්වනවා. දෙවනුව අයවැයකරණය සහ ඉතිරි කිරීම පිළිබඳව අවධානය යොමු කරමු. ඔබේ ආදායමෙන් කොටසක් ඉතිරි කර ආයෝජනය කිරීමට ඉඩ සැලසෙන පරිදි යථාර්ථවාදී අයවැයක් සෑදීම මෙහිදී අනිවාර්යම වෙනවා. හැකි සෑම විටම ඉතුරු කිරීමට පෙළඹීම බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඒ කුඩා මුදලක් වුවද කාලයත් සමග විශාල ධනයක් එකතු කර ගැනීමට ඔබට මේන් හැකියාව ලැබෙනවා. තෙවනුව අප ඥානවන්තව ආයෝජනය කිරීම පිළිබඳව කතා කරමු. ඒ සඳහා කොටස් බැඳුම් කර දේපල වෙළඳාම් සහ විශ්‍රාම ගිණුම් වැනි විවිධ ආයෝජන විකල්ප ගවේෂණය කරන්න පුළුවන්. අවදානම කළමනාකරණය කිරීම සඳහා ඔබේ ආයෝජනය විවිධාංගීකරණය කරන්න සහ මූල්‍ය වෘත්තකයන්ගෙන් උපදෙස් ලබා ගැනීම සලකා බලන්න පුළුවන්. ඉන් අනතුරුව මේ සියල්ල පිළිබඳව ඔබ දැනුවත් වන්න. පුද්ගලික මූල්‍ය ආයෝජනයේ උපාය මාර්ග සහ වෙළඳපොළ ප්‍රවණතා පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වෙනවා. අඛණ්ඩ ඉගෙනීම මගින් දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට ඔබට නිතැතින්ම හැකියාව ලැබෙනවා. ඔබේ ආදායම වැඩි කරන්න ඔබේ ඉපැයීමේ හැකියාව වැඩි කිරීමට අවස්ථා සොයන්න ඕනි. මේට ඔබේ වෘත්තියෙහි ඉදිරියට යාම, නව කුසලතා ලබා ගැනීම හෝ අතුරු ව්‍යාපාරයක් ආරම්භ කිරීම වැනි අමතර ආදායම් මාර්ග ගවේෂණය කිරීම ඇතුළත් විය හැකියි. එමෙන්ම අප ණය ගැනීමෙන් වැළකීමට හෝ ඒ බුද්ධිමත්ව කළමනාකරණය කිරීමට දැනගත යුතු වෙනවා. ඉහළ පොලී ණය අවම කර එය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමද ඉතා වැදගත් වෙනවා. එමෙන්ම පළමුව ඉහළම පොලී අනුපාත සහිත ණය ගෙවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමද කළ යුතු වෙනවා. තවද ඔබේ ආදායමට වඩා අඩුවෙන් ජීවත් වීම කෙරෙහිද විශාල අවධානයක් යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන් ඔබේ ආදායම වර්ධනය වන විට වැඩිපුර වියදම් කිරීම සඳහා ඇති ආශාවට ඔබ එරෙහි විය යුතු වෙනවා. ඔබේ ආදායමට වඩා අඩුවෙන් ජීවත් වීම ඔබට අනාගතය සඳහා ඉතිරි කිරීමට සහ ආයෝජනය කිරීමට ඉඩ සලසනවා. ඉන් අනතුරුව අපි ව්‍යවසායකත්වය පිළිබඳ කරුණු සලකා බලමු. සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීම සැලකිය යුතු ධනය ගොඩනැගීමේ උපාය මාර්ගයක් වන බව ඔබ අප සියලු දෙනාම ඉතා හොඳින් දන්නා දෙයක් වෙනවා. කෙසේ වෙතත් ව්‍යවසායකත්වය අවදානම්ද සහිත වන බැවින් ගැඹුරු පර්යේෂණ සහ සැලසුම් කිරීම ඉතාම වැදගත් වෙනවා. තවද මෙහිදී ඉතා වැදගත් පියවරක් ලෙස අපට ජාලය සහ සමතතා ගොඩනගා ගැනීම හැඳින්විය හැකි. ජාලකරණය වෘත්තීය දියුණුව සහ හවුල්කාරීත්වය ආයෝජනය සඳහා අවස්ථා ඔබට විවර කර දෙන අතර ශක්තිමත් සමතතා ගොඩනගා ගැනීම ඔබේ සමස්ත සාර්ථකත්වයටම දායක විය හැකි. අවසාන වශයෙන් ඉතාමත් වැදගත් පියවරක් ලෙස අපට විශ්‍රාම ගැනීම සඳහා සැලැස්ම සැකසිය හැකි වෙනවා. ඒ සඳහා ඔබ විශ්‍රාමික ගිණුම් සඳහා නිතිපතා දායක වීම සහ සේවා යෝජකයාගේ අනුග්‍රහය ලබන සැලසුම් වලින් ප්‍රයෝජනය ගැනීම කළ යුතු වෙනවා. සංයුක්ත පොලී දිගු කාලීනව ඔබේ ධනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සමත් වෙනවා. එමෙන්ම මතක තබා ගන්න එකකට එකක් ගැලපෙන ප්‍රවේශයක් ධනය සඳහා නොමැති අතර තනි මාර්ගයන්හි වෙනස් වීමක්ද විය හැකි වෙනවා. ඔබේම මූල්‍ය තත්වය අවදානම් ඉවසීම සහ ඉලක්ක තක්සේරු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මීට අමතරව මූල්‍ය වෘත්තකයන්ගෙන් උපදෙස් ලබා ගැනීම මගින්ද ඔබේ විශේෂිත තත්ත්වයන් මත පදනම්ව පුද්ගලාරෝපිත මඟ පෙන්වීමක් සැපය හැකි වෙනවා. මේ වගේ ඔබට වැදගත් වෙන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක්.